නාලිකාවෙන් ඇවිල්ලා තියෙන්නේ කිසියම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වන්නා වූ පරිසරයකට නොව අපිට බෙහෙත් ටිකක් ගන්න ඕන වුණාම අපි මෙහේ ඉඳන් කිලෝමීටර් ගාණක් එහාට යනවා ටවුන් එකට නේ ඔව් ඉතින් ඊට වඩා ලේසි අපේ ගමේ අපිටම තනක් තියෙද්දි අපේ පහසුම අඩුයි අපේ ගමේ අපිටම තනක් තියෙද්දි බෙහෙත් ගන්න එතන අපිට නවීකරණය කරලා දෙනවනම් ඒක අපිට ගොඩක් වටිනවා මධ්‍යම බෙහෙත් ශාලාව අභියසයි අපි රැඳී සිටින්නේ උලාගාලේ මධ්‍යම බෙහෙත් ශාලාව කියන්නේ පුදුම සුන්දර තැනක්. හරි අපි පොඩි කාලේ. දැන් බලනකොට තනි අපායක් ඒක. ගියාට පස්සේ අද අපි බර්මියුඩා YouTube නාලිකාවෙන් ඇවිල්ලා තියෙන්නේ ඔබ හිතන පරිදි කිසියම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වන්නා වූ පරිසරයකට නොව රන්දෙනිගල ජලාශයටවත් එසේත් නැත්නම් ලක්ෂපාන ජලාශයටවත් අප අද පැමිණලා නැහැ. අද අපි ආවිත් තියෙන්නේ අකුරැස්ස දෑරංගල ප්‍රධාන මාර්ගය අභියසට. ඉතින් ප්‍රධාන මාර්ගයේ වසර 72ක නිදහස් කාලයකට උරුමකම් කියනා වූ ශ්‍රී ලංකා ජනතාවක් වුවත් තවමත් කිසිම සංවර්ධනයකට මුහුණ දී නොමැති භාවයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේ මොහොතේ අපිට දක්නට ලැබෙන්නේ මේ මාර්ගය තුලින් වාහනයක් ගමන් ගනිද්දී කොහොම ආකාරයක් දක්නට ලැබෙයිද කියලා. ඉතින් මේ අවස්ථාවේදී අපි දක්නට ලැබෙනවා මේ අවස්ථාවේ මෙතනින් වාහනයක් ගියත් කොහොමද යන්න වෙලා තියෙන්නේ කියලා. අපි දන්නවා දෑරංගල අකුරැස්ස මාර්ගයේ මහා මාර්ගයේ බස් රථ ගමන් ගන්නේ මේ මාර්ගය තුලින් අපිට දැන් දැකගත හැකි බස් රථයක් මේ මාර්ගය තුලින් ගමන් ගන්නවා. කාලයක් සමගින් සංවර්ධනයේ පලාපල ශ්‍රී ලංකාව තුළට නැගී ගියත් මේ ශ්‍රී ලංකාවේ ජනතාව කුමන ආකාරයකින් සංවර්ධනයට මුහුණ දී තිබේද? මොවුන් ගමන් ගත යුත්තේ මෙම මාර්ගය තුලින්ද? ඉතින් අපි සංවාදයට විවෘත කරමින් තිත තබන්නම් තවත් මොහොතකින් සම්බන්ධ වෙන්නම් මෙම මාර්ගයේම තවත් කොටසක් ඔබ හමුවේ තබමින්. අපි ඇවිල්ලා තියෙනවා මාර්ගයේ තවත් සංවර්ධනය වූ පැතිකඩක් ඔස්සේ ඔබත් සමග කතා කරන්න. මාත් එක්ක දැන් රැඳී සිටිනවා බර්මියුඩා ටීම් එකේ අපේ අෂාන් එක්ක සූදානම් මේ මාර්ගයේ තියෙන ගැටලු කතා කරන්න අෂාන්. ඉතින් ඇත්තටම අපි දකින්න ලැබෙනවා මේ මාර්ගය භාවිතා කරද්දී පවුල් 1500කට අධික ගාණක් දෑරංගල 1 2 3 කියන පියවරවල ජීවත් වෙනවා. ඉතින් මේ પરම්පරාව මොනවද මුහුණ දෙන ගැටලු කියලා අපි අෂාන්ගෙන් අහන්න කැමතියි. ඔය ඇත්ත වශයෙන්ම තමත් විශාල ගැටලු ගණනාවකට මේ දෑරංගල ප්‍රධාන මාර්ගය ලක් වෙලා තියෙනවා. අද වෙන විට ජලය ක්ෂවත් සමග තමත් ජලයෙන් යටවන තත්වයකට මේ මාර්ගය පත්ලා තියෙනවා. ඒ වගේම මිනිස්සු ගමන් කිරීමේදී යම් අර්බුද වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒත් එක්කම අපි කතා කරන්න කැමතියි ප්‍රදේශීය ජනතාව වශයෙන් ප්‍රදේශීය ජනතාවට අපිට යම්කිසි සිදුවීමක් සිද්ධ වුණොත් මේ වගේ මාර්ගයක ගමන් ගන්න අසාල් කොහොම ගමන් ගැනීමකට සිදු වෙයිද? හදිස්සියේ අපි දැක්කොත් වාතාවරණය කතා කරන්න පසුගියදා කොරෝනා වාතාවරණයත් එක්ක ලෙඩ්ඩු ගෙනියන්න උනේ ඇම්බියුලන්ස් වලින්. ඉතින් ඇම්බියුලන්ස් අඩු වුණා. ඒත් එක්කම ගමේදීවත් ගර්භණී මාතාවක් මෙවන් මාර්ගයක් ඔස්සේ රැගෙන යන්න වෙන්නේ. තීරෝද රථ රියදුරෙක්ගේ හරහා තමයි එක්ක යන්න වෙන්නේ. ඉතින් තීරෝද රථයකින් මෙවන් මාර්ගයකින් පුළුවන් වේද ගැබිණී මාතාවක් එක්ක යන්න? ඉතමත් දැඩි අපහසුතාවයකට ප්‍රදේශයේ දෑරංගල ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙනවා. දෑරංගල ප්‍රදේශය තුළ මේ මාර්ගය තුළ වර්ෂාවත් සමග මේ මාර්ගය ජලයෙන් යට වෙනවා. ඒ වගේම ගැබිණී මාතාවක් ගැන කතා කරොත් ඉතමත් අපහසුතාවයකට පත් වෙනවා. ඇම්බියුලන්ස් තීරෝද රථයක් වාහනයක් මේ මාර්ගය හරහා ගමන් කිරීම අපිට දැන් පෙනියනවා. ඉදිරියේ වාහනයක් ගමන් කරන වාහනේ මේ පාර හරහා ගමන් කරන්නේ මේ ආකාරයෙන් කියන එක ඔබට මනාව මේ වීඩියෝ එක හරහා තවත් පැහැදිලිව දකින්න පුළුවන්. ඒත් එක්කම ආශාන් අපි මතක් කරන්න ඕනේ වාහනයක් මේ අන්දමින් මාර්ගයේ ගමන් ගැනීමත් තමයි ඔබ දැක්ක වාහනේ කොපමණ ආකාරයකට ගැස්සීම් වලට සිදු වෙනවද පැද්දීම් වලට සිදු වෙනවද කියලා. ඉතින් රෝගියෙක් රැගෙන යාමට මේ මාර්ගයේ කෙසේ අවස්ථාවක් ලැබෙයිද? අපි සලකා බලමු තවත් මොහොතකින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුත් සමගින් මෙම ප්‍රශ්නය සාකච්ඡා කරලා. අපිට තියෙන තවත් ප්‍රශ්නයක් හම්බුණා. පාරත් එක්ක අපි වීඩියෝ එකක් කරන් ඉද්දී බර්මියුඩා ටීම් එකට වැදගත්ම පුද්ගලයෙක් හම්බුණා. බර්මියුඩා ටීම් එකේ අපිත් එක්ක හැමදාම කතා කරන ගමේ
හඳ දිනාගත් පුද්ගලයෙක් විදිහට දක්වන්න පුළුවන් ලසිත. ඉතින් ලසිත අපේ ගමේ අපිට හම්බුණු තවත් දෙයක් ලසිත අපිත් එක්ක කිව්වා. මොකද්ද තියෙන අවුල මේ ගමේ තියෙන ප්‍රශ්නේ? මේ ගමේ නම් ප්‍රශ්න ගොඩයි තිසර. ඔව් තේරුණාද? ඉතින් මේ ප්‍රශ්න ගොඩම දැන් කතා කරන්න වෙලාවක් නැහැ. ඔව්. ඉතින් අපි එක ප්‍රශ්නයක් ගැන කතා කරමු. ඔව්. අපිට බෙහෙත් ටිකක් ගන්න ඕන වුණාම ඔව්. අපි මෙහේ ඉඳන් කිලෝමීටර් ගාණක් එහාට යන්න ඕන ටවුන් එක. ඔව්. නේ? ඔව්. ඉතින් ඊට වඩා ලේසි අපේ ගමේ අපිටම තනක් තියෙද්දි මේ පහසුකම් අඩුයි. ඔව්. අපේ ගමේ අපිටම තනක් තියෙද්දි බෙහෙත් ගන්න. ඔව්. එතන අපිට නවීකරණය කරලා දෙනවනේ. ඔව්. ඒක අපිට ගොඩක් වටිනවා. ඔව්. ඒ තමයි මොකද? අජේ මද්දම බෙහෙත් ශාලාව. හරි? right. අපිට ඉතින් බලන්න තියෙන්නේ ඊළඟට රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව. දශක 3ක් මුළුල්ලේ ගැටලුවට ලක් වූ ගැටලු රාශියක් මැද්දෙන් දිව යන ජනතාවගේ අත්දැකීම් සමගින් ඊළඟට අපි බර්මියුඩා සමගින් මුණ ගැසෙමු රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව දෑරංගල සිට. දශක 3ක් මුළුල්ලේ දෑරංගල ජනතාවට ගැටලු ගෙන දුන් රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව අභියසයි අපි රැඳී සිටින්නේ. එදා ලබා තිබූ ගොඩනැගිලි දෙකක් ගරා වැටි ඇති අන්දමක් අපි බෙනී යන්නේ. ඉතින් මොකද මේකට හේතුව? ඇයි මේ හේතුවට බලපෑ මූලික කරුණ? ඇයි මේ අවස්ථාව වන විටදී මෙහෙම ගරා වැටිලා තියෙන්නේ? කිසිවෙක් නොමැති ආකාරයක් දක්නට ලැබෙන්නේ ඇයි? ඇයි මෙලෙස දියුණුවක් ලබා නොදෙන්නේ? පාලකීන්ගේ අවධානය යොමු වනතුරු බර්මියුඩා අපි අවධානයෙන් ලසිත අපි කියමු බලන්න මේ අවස්ථාවේදී ගම වෙනුවෙන් ඔබට කියන්න තියෙන්නේ මොකද්ද කියලා. ගම වෙනුවෙන් ගමේ අහිංසක මිනිස්සුනේ මට ඉල්ලන්න තියෙන්නේ කොහොම හරි අපිට මේ තියෙන මේ පුංචි සම්පත් ටිකවත් ප්‍රතිසං කරලා දෙන්න කියලා විතරයි අපිට ඉල්ලන්න තියෙන්නේ. ඊට වඩා දෙයක් ඉල්ලන්න බෑ. ඊට වඩා දෙයක් හම්බෙයිද දන්නෙත් නැහැ. මොකද මෙච්චර කාලයක් මේ රට පාලනය කරපු කිසිම පාලකයෙක් අපිට මේකට කිසි විසඳුමක් ලබා දීලා නැහැ මෙච්චර කාලෙකට. ඔව්. කනගාටුයි කියන්න. අපි හදිස්සියක් වුණාමවත් අපිට හරියට බෙහෙත් ටිකක් ගන්න අපේ වයසක වැඩිමහල් කට්ටියට ඔව් බාලමහලු කාට අපිට හරියට බෙහෙත් ටිකක් ගන්න මේක ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. ඒ හොඳටම ඇති. සියලු යටිතල පහසුකම් ටිකවත් අපිට හදලා දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ. සියලු රටවල් සියලු නගර දියුණුවෙන් දියුණුවට යද්දී තියුණු දේත් අභාවයට ලක් වෙනතුරු බලා සිටීම අපිට පැවරිය යුතු යුතුකමක්ද. මේ සඳහා අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සමගින්. අද හම්බෙලා කතා කරන්න හිතුවා අපි ජනතා මතය කොහොමද? මෙන්න මේ කියන්නා වූ දෑරංගල පුරවරයේ මාර්ගයේ සංවර්ධනය නොවුනේ මොකක් නිසාද? ප්‍රාදේශීය මිනිසුන් කොහොමද කැපවීමක් දක්වුවේ මේක සංවර්ධනය කරගන්න? ඒත් එක්කම රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව නොදියුණුවටපත් උනේ කෙසේද? 1990 දශකයේ සිට පටන් ගත් මෙම රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව අද 2020 වන විට මේ තත්ත්වයටපත් වූයේ කෙසේද කියන සියලු ගැටලු සම්බන්ධයෙන් අපිත් එක්ක කතා කරන්න එක් මහත්මයෙක් කැමැත්ත දක්වුවා. නමුත් අපි සියලු තොරතුරු සංගවලයි ඔබට පෙන්වන්නේ. මොකද සියල්ලන්ටම ප්‍රථමයෙන් අපි කාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රථමයෙන් තීරණය කරනු ලැබුවා ඔවුන් සමග කතා කරන්න. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ලසිතත් එක්ක එකතු වෙලා කතා කරන්න ප්‍රාදේශීය මිනිසුන්ගේ කොහොමද මෙන්න කියන්නා වූ දෑරංගල ප්‍රදේශයේ මාර්ග ගැටලුව ඒත් එක්කම ජල ගැටලුව සහ මෙන්න මේ කියන්නා වූ රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවේ ගැටලුව කෙසේද කියලා. ප්‍රථමයෙන් අපි අහන්න කැමතියි මෙන්න මේ කිව්වා වූ දෑරංගල මහා මාර්ගය වසර කීයකින් වගේ සංවර්ධනය වුනේ නැද්ද? මොනවද අපිට මුහුණ පාන්න වෙච්ච ගැටලු? වසර කියන්නේ පොඩි පොඩි සංවර්ධන කටයුතු කෙරුණා මේ දේශපාලන කඹෑදිල්ල තමයි මෙතන තිබ්බේ. පාලකවම කබෑදිල්ල. මධ්‍යම රජයෙන් කියනවා පළාත් සභාවට. පළාත් සභාවෙන් කියනවා මේක මධ්‍යම රජයට. අයියා මල්ලි දෙපැත්තට. අයියා මල්ලි කොහොම මේ දිනියාදනේ හොඳටම දන්නව කට්ටිය. ඒවකට අයියා මල්ලි කවුද කියලා. දෙපැත්තට කබෑදිල්ල තමයි මේ පාර හැදෙන්න නැති මූලිකම හේතුව. දෙපැත්තට කබෑදලා හිටිය අයියා මල්ලි දෙන්නම. අයියා චුත වෙලාම ගියා. මේ දැන් මල්ලි ඉන්නවා. මල්ලි දැන් ඉතින් ඉස්සරහට කරා ඉදන්නේ නැහැ. දැනට ඉතින් මේ කියන්නේ දැනට කියන කාපට් එකට දාලා කියලා. නමුත් ඉතින් හැමදාම අපි ඕක අහනවා දැන් අවුරුදු ගාණක් වෙලා ඉඳලා. ඔන්න කාපට් කරනවා මෙන්න කාපට් කරනවා කියලා කියනවා. ඉතින් තාම ඉතින් අපි බලන් ඉන්නවා. දෑරංගල ප්‍රදේශයේ ගත් කලෙහි ලසිත සුන්දර වන භූමියක් රමණීය වන භූමියක් අපිට දැක ගන්නට තිබුණා.
වනභූමිය කාලයත් සමග පරිහානියට ලක් වුණා. අපි දන්නා කරුණක්. ඉඩම්වල පදිංචිකරුවන් ඒත් එක්කම සමහර ඉඩම්වලට මයින් නැතුව 90 දශකයේ පාලන අධිකාරිය විසින් ඔප්පු ලබා දුන්නා. මේ ලබා දීපු ඔප්පු ජයභූමි ඔප්පු නිසාවෙන් ජයභූමි ඔප්පු වල මැනුම් කටයුතු කරේ නැහැ. අක්කරයයි කියලා ඔප්පුව දුන්නට සමහර ඉඩම් හිමියන්ට අක්කර දෙක තුනක අයිතිය තියෙනවා දැන් වෙද්දි. ඉතින් මේ ප්‍රශ්න නිසාවෙන් කැලේ අඩු වුණා. 2020 වෙනකොට පහතරට තෙත් කලාපයේ දෙනියාය කලාපයටත් අයිති වන්නා වූ මේ දෑරංගල පුරවරයට ජල ගැටලුවකට මුහුණ දෙන්න උනා. එහෙම නේද? මේ ජල ගැටලුවට මොනවද තියන්නා වූ පිළියම්? ජල ගැටලුව තියෙන පිළියම තමයි මේක දැන් මේකේ මූලිකම දේ ඉස්සෙල්ලා කියන්නේ බෑ මේක වේලෙන හේතු මූලික මුනේ වටේම කැලෑ කපපු එක. ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් තමයි මේක මේ කියන්නේ දැන් ඉස්සර අපි කුඩා කාලේ දැකපු ඒ කියන්නේ ජල උල්පත් ගොඩක් දෙනෙක් හිඳී යන හේතුනේ මේ කැලෑ කැපිල්ල තමයි. නැත්නම් අපි ගොඩාක් මේ හැම තැනම ජල උල්පත්. දැන් වෙලා තියෙන්නේ මෙහි තියෙන දිය ධාරාවල් මේ උස්මින් ජනපදයේ දෑරංගල තුන්වෙනි පියවර කියන වසමේ දිය ධාරාවල් 7ක් ගලාගෙන යන වටේ. ඒ 7ක් ගලාගෙන යනවා මෙහි සතිය පායනකොට ඔක්කොම වේලෙනවා. බොන්න වතුර නැහැ. තේ ඉඩම් වේලෙනවා. නමුත් ඒකට ප්‍රතිකර්මයක් විය යුත්තේ මේ ගලාගෙන යන දිය උල්පතක් හරස් කළා මේ ප්‍රජා ජල ව්‍යාප්තියෙන් බොන්න දිය කියන්නේ බීබීමට ජලය ලබා දීම ඊළඟට ගමේ සිසිලව පවතින මේකට ස්ප්‍රින් ජනපතර වැවක් ඇති වෙන්න ඕනේ. මොකද මේ ඔක්කොම ඇදගෙන යන්නේ පල්ලෙහාටනේ. ඒක නිසා ඒ දෙකට දැන් මම දැන් මේ වෙනකොට ජනාධිපතිතුමාට ලියලා තියෙනවා. මේ නැතියමතුරුන්ට ලියලා තියෙනවා. පුජ්ජිලගේ මං රැසිම කියන්නේ කුඩාතේ සංගතන අධිකාරියට මම කිව්වා මේක ලියන්න කියලා මේ පායන කාලේ වතුර බෙදන් ගියා ඇවිල්ලා ඒගොල්ලෝ මේ පොලිසියයි මේ ප්‍රාදේශීය එකතු වෙලා ඒ වෙලාවේ මං කිව්වා මේව පිළියම් නෙමෙයි. මේවට පිළියම් වෙන්න මෙන්න මේක කරන්න ඕන. ගමට වැවක් ඇති වෙන්න ඕන, ප්‍රජා ජල ව්‍යාප්තියක් ඇති වෙන්න ඕන. ඒ දෙකට ඕන තරම් ජලය තියෙනවා. මුළු පිටපැත්තට නගරයට බෙදන ජලය තියෙන මේ දෑරංගල. ඔක්කොම හත් පැත්තකින් ගලාගෙන ගිහිල්ලා නිල්ලා ගඟට ගින් ගඟට එකතු වෙනවා. ඉතින් ඒව ගැන කවුරුත් පාලක අධිකාරීන්වත් මේ ගමේ තියෙන සමි සමාගම මේව කතා කරන්නේ නැහැ. මේව කතා කරන මිනිහා එක දිහා අපරහින් බලන්නේ. මොකද මේ එක දාගන්න යනවා. එක දාගෙන නෙමෙයි අපේ මතු පරපුරට මේ ගමේ මේව තියෙන්න ඕනි. අපි කුඩා කාලේ දැකපු ඒ කියන්නේ සංවර්ධන නෑ. අපි කුඩා කාලේ මධ්‍යම බෙහෙත් ශාලාව කියන්නේ පුදුම සුන්දර තැනක්. හරි අපි පොඩි කාලේ. දැන් බලනකොට තනි අපායක් ඒක. ගියාට පස්සේ ડોක්ටර් එන හිතන වෙලාවට එනවා, හිතන වෙලාවට යනවා. කිසිම මේකක් නෑ. රැයට ලෙඩෙක් හැදුනොත් පිටපැද්දට මාතරට අරන් යනකොට ලෙඩා මලා. හරිද? ඒ වගේ මේ ගම විනාශන මූලිකම හේතුව තමයි මේ පාලකය හරියට මේ ගැන යොමු නොකළ එක. දෙනියයි ආසනයේට සිදු ගැටලුවක් වශයෙන් අපිට දකින්න පුළුවන් පාලකයෝ ඇස් යොමු කරපු නැති එක. බර්මියුඩා අපි සූදානම් වන්නේ මෙන්න මේ තියන්නා වූ සමාජීය ගැටලු සමාජය තුළ දක්වමින් පාලකයන්ගේ ඇස් ඒ වෙත යොමු කිරීමට. ඇත්තටම ලසිත මධ්‍යම බෙහෙත් ශාලාව ගැන කතා වුණා. මාර්ගයේ එවන් අර්බුද ගැන කතා වුණා. සමහර තැන්වල අපිට හිතෙනවා පීනලා තමයි පාරෙන් එන්න වෙන්නේ. ඉතින් ගර්භණී මාතාවක් හැන්දෑවක එක්ක යන්න වුණොත් කොහොමද එක්ක යන්නේ? එක්ක මොරවකට එක්ක යන්න ඕනේ නැත්නම් අකුරැස්සට එක්ක යන්න ඕනේ. කොහොමද එක්ක යන්න වෙන්නේ? ඇයි එහෙම උනේ? රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවට මේ අර්බුදය ඇති වුවේ කෙසේද? අපි මේ වීඩියෝෙන් ඔබ වෙත ගේනවා මෙන්න මේ රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවේ ගොඩනැගිලි ගරා වැටීමට ලක් වෙලා තිබෙන ආකාරය. ඔවුන්ට ජල ගැටලුවක් තියෙනවා කියලා ඔවුන් කියනවා. ඒ වගේ ප්‍රශ්න රාශියක් අපි කතා කරන්න කැමතියි. විදුලි ගැටලුවක් ඔවුන් සමග තියෙනවලු. ඉතින් ප්‍රාදේශීය ජනතාව විදියට මේ ගැටලුව ගැන ඔබ දකින්නේ කොහොමද? මම දකින්නේ ඉතින් මේකටත් දැන් කියන්නේ මධ්‍යම බෙහෙත් ශාලාවේ ඒ වැඩ අවශ්‍ය වැඩ කටයුතු සාර්ථකව කියන්නේ මේ විදේශපාලන අධිකාරීන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන් මේකට යොමු නොවීම. මුයි කියන්නේ ජල ගැටලුවට මූලික ඒකේ ඉන්න නිලධාරි සහ නිලධාරි බලධාරි කියන්නේ අපිට දැන් අපි බෙහෙත් ගන්න ගියාම කියනවා අපිට වතුර නැහැ. හරිද? වතුර නැහැ කියනකොට ඉතින් කියන්නේ මගේ පුජ්‍ය මැදිහත් වීමෙන් මම ලිඳ ඉහළ දුන්න දෙපාරක්. නමුත් ලිඳ ඉහළ දුන්නට වැඩක් නැහැ. ඒක කැලැත් කෙලෙන්නේ. මොකද ඒකේ තියෙන පොඩි ලොකු ලොකු අඩුපාඩු ටිකක් හදන්න තියෙනවා. හරියට කරන්ට් එක නැහැ. මේ කරන්ට් එක තියෙන එකත් එළියෙන් මොන අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් ඒක ඊළඟට ගරා කියන කොම කොට නැගිලා ගරා වැටලා ඒක පැත්තෙන් ඉන්න ටොයිලට් යන්න නැහැ. ඒ ගර්භණී මාතාවක් ආවම අර පහළ ගෙදරට යන්නේ. මොකද වතුර නැහැ. ටොයිලට් එකට යන්න බෑ. මේ දැන් ඔය ක්ලිනික් තියෙන දවස මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා අර පල්ලෙහා ගෙදරට යන්නේ. ඉතින් දැන් ડોක්ටර් වුණත් මේ කොච්චර මේ කියන්නේ ડોක්ටර් ඒ නිලධාරි තුමා කවුරුත් අසරණටපත් වෙනවා මේ අවස්ථාවේ. හදිසියක් දැන් කියන්නේ හදිසිම අවස්ථාවක පල්ලෙහාට බැහැ ගන්න බැරුණොත් මම මේ කියන්නේ මේ ඔය ගර්භණී මාතාවකට මොකද්ද වෙන්නේ? එතනම යරාවි. ඉතින් ඒවට මුණ දෙන්න මූලිකම කියන්නේ දා ඉඳලා මේක මේ යටිතල පහසුකම් නැත්තේ අපිට මතක හැටියට 90 දශකයෙන් පස්සේ මේකට ඇතුළේ හරි යටිතල පහසුකමක් සිද්ධ වුණේ නැහැ. මොකද අපි කුඩා කාලේ දැකමු සංවර්ධනය කෙරුණෙත් නැහැ. බලනකොට මේ කියන්නේ කුඩා කාලේ කියන්නේ අපි දැක්කම අපි මධ්‍යම බෙහෙත් ශාලාවට යන්න අපි ආසයි.
නමුත් දැන් ගියාට පස්සේ බෙහෙත් ටිකක් අරන් ඉන්නේ. ඉතින් අර ඒ බෙහෙත් දෙන්න ඩිංග තන විතරයිනේ වෙන තියෙන්නේ. ඒක තමයි මූලිකම දේ තමයි. පැය 24 සේවාව මේකට සැපෙන්න ඕන. මොකද කිලෝමීටර් මොන පැත්තෙන් ගියා කිලෝමීටර් 10කට එහා පැත්තේ තමයි මේ වෛද්‍යවරයෙක් ඉන්නේ. ඉතින් කිලෝමීටර් 10ට මෙච්චර දියුණු මේ රටේ දොස්තර කෙනෙක් නෑ අපිට උදේ 10 මාට 11ට එනවා එකට යනවා. ඔව්. ඉතින් ලෙඩ හැදෙන්නේ වෙලාව කියලා. ඔව්. නෑනේ. ඒකින් අනිවාර්යයෙන් මේ වෙලාව කියන්නේ පැය 24 සේවා මේක කියන්නේ මේ ක්‍රියාත්මක වෙන්න ඕන. රයිට්. ඒ තමයි ජනතාවගේ ප්‍රශ්නය. ගර්භණී මාතාවක් කොහොමද එක්ක යන්නේ? පාර එක ගැටලුවක්. අනිත් පැත්තෙන් ජල අර්බුදයක් දාරංගල පුරවරයට. ඒත් එක්කම කියන්න කැමති රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව පැය 24ක් බෙහෙත් දෙන්න තිබිච්ච තැන. නේවාසිකාගාරයක් තියුණා. එදා වෛද්‍යවරයෙකුට රැඳී සිටින්න. නමුත් අද වෙන විට ඒක ගරා වැටිලා. ඒ තත්ත්වයටපත් වෙලා දාරංගල ජනතාවගේ අර්බුද මැදින් තමයි ජීවිත ගෙවිගෙන යන්නේ. සෑම නගරයක්ම සෑම ගමක්ම දියුණු වෙද්දී දාරංගල ජනතාවට විතරක් මෙහෙමුනේ ඇයි? දැන් මේ අවස්ථාව වන විදිහදී අපි රැඳී සිටින්නේ දාරංගල බස් නැවතුම්පල අභියස. අපි සමගින් මේ අවස්ථාවේදී සම්බන්ධ වී සිටිනවා දාරංගල අකුරැස්ස CDB බස් රථයේ ලංගම බස් රථයේ රියදුරු මහතා. ඉතින් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ දාරංගල මාර්ගය වසර කීයකින් සංවර්ධනය වී නොමැතිද? ඇත්තටම කිව්වොත් මම දන්න තරමින් මේක කවදාවත් සංවර්ධනය වෙලා නැහැ. මෙතෙක් කාලයක් ආණ්ඩුවේ කොන්තරක් අරගෙන කරන්නේ යන්තම් පැද්දාලේ අනේක විතරයි. මේ දැන් ඔබතුමාට පේනවා ඇති මේ එනකොට පාරේ මඩවල සෑහෙන්න තියෙනවා. ඉතින් අපි බොහොම අමාරුවෙන් මේ බස් රථය දුවන්නේ. දවසකට සතියකට දෙපාරක් තුන් පාරක් මේ බස් රථයේ ජොබ් දාන්න එනවා අපිට බස් එක නවත්තලා වෙන බස් එකක් අරගෙන තමයි අපි එන්නේ. ඉතින් හරි අමාරු කාර්යයක් තමයි මේ පාරේ දාවන වෙන එක. ඉතින් මේ බස් රථය ගන්න බොහොම දුකක් හින්දා ගමේ මිනිස්සු ඒක අපිත් එක්ක කිව්වා. ඉතින් බස් රථය අරගෙන බොහොම දුකක් හින්දාට පස්සේ බස් රථය ජොබ් දාන්න උනාට පස්සේ වෙන බස් එකක් හොයන්න අපහසුතාවයෙන් ලක් වෙනවා. ඒකත් එක්කම තමයි ඉතින් මේ පාරින්ද තමයි මේ කාර්යය සිදු වෙලා තියෙන්නේ. අපි දන්න කියන කාලෙකින් සිදු වෙලා නැහැ සංවර්ධනයක්. එයයි සත්‍ය. ඉතින් බලධාරීන් කවදා හෝ ඇස් යොමු කරાવી ඉක්මනින් දාරංගල ජනතාවගේ පොරොන්දු වලට ඔවුන්ට ලබා දුන් පොරොන්දු වලට ප්‍රතිඵලයක් ලබා දෙවි. අපි බලාපොරොත්තු වෙන සිටිනවා බර්මියුඩා අපි ළඟදීම අපගේ ප්‍රතිචාරය මේ වෙත ලැබෙන තේ. අද දිනය පුරාවට මේ දාරංගල ප්‍රදේශයේ හිතවතුන් අපේ ජනතාව මුහුණ දෙන ගැටලු බර්මියුඩා ටීම් එක විදියට අපි ඔබ වෙත අරගෙන ආවා. ඉතින් ඔබ ඒ ගැටලු දැක්කා. අපි අවධානයෙන් බර්මියුඩා ටීම් එක විදියට අපිට පාලන අධිකාරිය විසින් මේවට ජනතා ගැටලු සඳහා උත්තර ලබා දෙයි කියලා. ඉතින් මේ උත්තර ලැබෙනකම් බර්මියුඩා කණ්ඩායම අවධානයෙන් ඔබ වෙත මතක් කරනවා subscribe කරන්න අනිවාර්යෙන් අපේ බර්මියුඩා channel එක. අපේ වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න. ඔබට පුළුවන් bell icon එක click කරන්න. එදාට පුළුවන් ඔබට අපේ වීඩියෝ සියල්ල ඔබ වෙත ගෙන්වා ගන්න. ඒත් එක්කම අනිවාර්යෙන් share කරන්න වීඩියෝ එක මතක් කරන්න ඔබේ යාළුවන්ටත් බලන්න. පාලකයන් මේ පිළිබඳ අවධානය යොමු වන තෙක් අපි අවධානයෙන්